දැන් අපිට ඒ සතියේ පොයි දවස් නිසා ඒ පන්තිය කරන්න බැරිනවා. ඒකට අවශ්‍ය රෙකෝඩින් එකක් හැටියට තමයි මේක දාන්නේ. මේකට අද දවසේ අර අපි මෙතෙක් කතා කරපු මාතෘකාව විවර වෙන්න අදාළ අවසන් කාරණා. ඔය දන්නවා අපි ඉගෙන ගත්තේ ආණ්ඩු වර්ග කිරීම. එතකොට ස්වාධිපත්‍ය බලය බෙදීම අනුව ආණ්ඩු වර්ග කරන හැටි. ඒක අපි ඉගෙන ගත්තා ඒකීය ආණ්ඩු ක්‍රම කියන්නේ මොනවද? සංධි ආණ්ඩු ක්‍රමය, අර්ධ සංධි ආණ්ඩු ක්‍රමය. අද අපිට ඉගෙන ගන්න තියෙන තා චූටි එකක් ඒක නෝට් එකේ විස්තරාත්මකව තියෙනවා සහ සංධිය ක්‍රමය. දැන් සහ සංධිය ක්‍රමය කියන එකේදී මේ ලියනකොට මේ අර නිපාතේ මෙහෙම ඈඩ් කරලා ලියන්නේ සහ සංධිය කියලා. මේකට එකතු වෙන කාරණයක්. ඒ කියන්නේ මෙහෙම සහ සංධිය. අපි දන්නවා මේ වගේ වචනයක්. ඔයගේ සහ කැලේ ඉස්සරහට එන ඒවා ගොඩක් තියෙනවනේ දැක්වත් තියෙනවනේ. සහ හැසිරීම. සහ කම්පනය. සහ සම්බන්ධතා. දැන් මේ හැම තැනකම සහ කියන එකේ එකමුතුවක් පිළිබඳ කාරණයක් නේ තියෙන්නේ. හැබැයි එකමුතුවක් පිළිබඳ කාරණයක් කියනවා වගේම එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකක එකතුවක් තමයි උතන සහ කියනකොට යෙදෙන්නේ. දැන් අපි දන්නවා ලංකාවේ මිශ්‍ර විධායකයක් තියෙනවා. ඒතර විධායක බලය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මන්ද මේ සහසන්ධි ක්‍රමය කියන්නේ වචනේ තේරුම් කරලා දෙන්නේ. විධායක බලය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා. අය අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ඒතර ජනාධිපතිවරයා එක මැතිවරණයකින් තේරිපත් වෙනවා. පාර්ලිමේන්තුව තෝරාගන්නේ තවත් මැතිවරණයක්. ඒතර පාර්ලිමේන්තුව තුලින් තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තේරිපත් වෙන්නේ. ඒ දෙකම එක පැත්තකට ගමන් කරනවා. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයටම ආණ්ඩු බලය ලැබිලා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ලැබෙනවා නම් ගැටලුවක් නැහැ. ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අවුලක් නැහැ. නමුත් අපි හිතමු දැන් මේ වෙනකොට ජනාධිපති අනුර කුමාර දිසානායක. පහුගියදා මීට අවුරුද්දකට උඩදී තියපු ජනාධිපතිවරයන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ තියෙනකොට පාර්ලිමේන්තුවේ බලය ලැබුණේ සචිත් ප්‍රේමදාසගේ සජබෙට නම් අගමැති වෙන්නේ සචිත් ප්‍රේමදාස එයාගේ දේශීය ටිකක් කැමතිවරු වෙයි. එතකොට ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අතර බලය ක්‍රියාත්මක කරනකොට අන්නේ සහයෝගීතාවය ප්‍රතිවිරුද්ධයි. එතන සහ හැසිරීම පිළිබඳ කාරණයක්. ප්‍රතිවිරුද්ධ නම් එහෙමනේ සහ කම්පණය කියන්නේ තවත් කෙනෙක්ගේ වේදනාව දැනෙන එක. එතන මෙතන සහ සංධිය කියන්නේ එකමුතුකමක් ගැන කාරණයක්. එක්සත් භාවය කියන එක. ඒකට කියනවා දේශපාලන සමාබන්ධනය කියලා කියනවා. සහ සංධිය ඒකට අපි කියන කන්ෆෙඩරේෂන් නැත්නම් අපි කියනවා දේශපාලන සමාබන්ධනය. මේක සංධීය ක්‍රමයක්. අර්ධ සංධීය ක්‍රමයටත් වඩා වෙනස් එකක්. මෙන්න මෙහෙමයි. ස්වාධීන ළඟ සමීපයේ පිහිටන කුඩා රාජ්‍යයන් කීපයක් වෙන්වෙන් වශයෙන් රාජ්‍යයන් හැටියට ඉන්නවා. කුඩා රාජ්‍යයන් කීපයක් මෙහෙම A B C D E වශයෙන් මෙහෙම ඉන්නවා. මේ සමීපයේ පිහිටි කුඩා රාජ්‍යයන් වෙනම රාජ්‍යයන් හැටියට ඉන්න අතර මේ පහටම බලපාන කියන්නේ කී හරිය මේ සියල්ලටම බලපාන පොදු කරුණු වලදී එකට එකතු වෙනවා. එසේ නොවන තැන වෙනම ස්වාධීන රාජ්‍යයන් හැටියට සිටිනවා.
දැන් සංධීය ක්‍රමයක එහෙම නෑ හැමදාම සංධීයයි. අර්ධ සංධීයක එහෙම නෑ මෙහෙම නෑ අර්ධ සංධීය ක්‍රමයක ඒකී සහ සංධීය ලක්ෂණ මිශ්‍ර වෙලා. සහ සංධීය කියන්නේ ඒ සමීපයේ පිහිටි කුඩා රාජ්‍යයන් තමන්ගේ රාජ්‍යයන් හැටියට වෙන වෙන වශයෙන් ඉන්නවා. හැබැයි මේ සියල්ලටම බලපාන පොදු කරුණු වලදී එකට එකතු වෙලා තනි රාජ්‍යයක් හැටියට කටයුතු කරනවා. ඒතකොට වෙන වෙන වශයෙන් ඉන්නකොට මේවා රාජ්‍යයන් සේරම එකට එකතු වෙනකොට මේවා ප්‍රාන්තයන් වගේ. පොදු කරුණු වලදී එකට එකතු වෙනවා. වෙන වෙන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පොදු කරුණු වලදී එකට එකතු වෙලා එහෙම නැති වෙලාවට වෙන වෙන ස්වාධීන රාජ්‍යයන් හැටියට ක්‍රියාත්මක වෙනකොට අන්න ඒක තමයි දේශපාලන සමාබන්ධනයේ කන්ෆෙඩරේෂන් එක නැත්තම් සහසංඝ. එතකොට මෙන්න මෙහෙම රාජ්‍යයන් සමීපේ මෙහෙම තියෙනවා. ආයෙත් මම අරකම අඳින්නම්කෝ. එහෙම තිබිලා මේ හැම රාජ්‍යයකම බලපාන පොදු මේ ඇවිල්ලා ජන වර්ග වෙනස්. ආගම් වෙනස්. භාෂාවන් වෙනස්. සම්ප්‍රදායන් වෙනස්. ඒක නිසා වෙනම රාජ්‍යයන් හැටියට ඉන්නවා. එහෙම ඉන්න අතර සියල්ලටම පොදුවේ බලපාන ප්‍රශ්න ආරක්ෂාව. විදේශ කටයුතු. හරි. මුල්‍ය කටයුතු. මෙන්න මේවා සේරටම බලපාන පොදු දේවල් මේකට සියල්ලට පොදුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ආරක්ෂක විදේශ සම්බන්ධතා පවත්වාගෙන මුල්‍ය කටයුතු අන්න ඒ වගේ දේවල් වලදී වෙන වෙන වශයෙන් ක්‍රියාත්මක එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේවා වෙනම ස්වාධීන රාජ්‍යයන් හැටියට තියෙන අතර පොදු කටයුතු වලදී එකට එකතු වෙනවා. අන්න පොදු කටයුතු වලදී එකට එකතු වෙමින් වෙන වෙන වශයෙන් රාජ්‍යයන් හැටියට ක්‍රියාත්මක වීමේ ස්වභාවය තමයි සහසන්ධිය කියන්නේ. දැන් ඔයගොල්ලෝ අනාගතේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාම කසාද බදලා යනවා. ඔන්න මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලිට තමයි මහගෙදර. ඒතකොට අම්මයි තාත්තයි ඔයගොල්ලෝගේ මල්ලි මහගෙදර. ඔයගොල්ලෝ දුර පළාතක. නංගි තව පළාතක කසාද බඳලා. අයියා තව පළාතක කසාද බඳලා. ලොකු අක්කා තව පළාතක කසාද බඳලා. ඉතින් වෙන වෙනම පවුල් හැටියට ඉන්නවා. ඒ හැම එකටම ගෘහමූලිකයෙක් ඉන්නවා. මෙතන ඉතින් මල්ලි හිටියට අම්මයි අප්පච්චි ඉන්නවා. අප්පච්චි තමයි ගෘහමූලික. සමාජෙට පේන ගෘහමූලික අප්පච්චි. ගෙදරදී හැබැයි ගෘහමූලිකයා අම්මා. ඔහෙත් එකයිනේ. ඒ වගේ මේක වෙනම. මේවා වෙනම තියෙනවා. ඒතර මෙතෙන් එයා ගෘහමූලිකයා මේක ඒ ගෙදර මිනිහා ගෘහමූලිකයා මේ ගෙදර ඒ මිනිහා මේ ගෙදර ඒ මිනිහා මේ ගෙදර තාත්තා. සියලු දෙනාම පොදු ගමනක් යන්න යනවා. අපි දු කතරගම යන්නේ. අන්සේරම වාහනයක් සිට කරගෙන එකට යනවා. එතකොට තාත්තා ඉස්සරහම වෑන් එකේ ඉස්සරහම සීට් එකේ දීදුවසුන්නේ අනිත් එකේ තාත්තා තමයි ලොක්කා. අනිත් උන් යම් පීචම් පිටපස්සට වෙලා යනවා. පොදු කටයුතු වලදී එකට එකතු වෙනවා. ට්‍රිප් එක උනාට පස්සේ ආයෙත් වෙන වෙන වශයෙන් ගෙවල් වල ඉන්නවා. පොදු කටයුතු වලදී එකට එකතු වෙනවා. ඊට පස්සේ වෙන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අර කතරගම යන්නේ එකට එකතු වුණා. ඊට පස්සේ වෙන වෙන වශයෙන් ආයෙත් ගෙවල් වල ඉන්නවා. ඒ වගේ දෙයක් එහෙම වෙන වෙන වශයෙන් ගෙවල් වල ඉන්නවා වගේම කාරණයක් නෙවෙයි. මෙතන චුට්ටක් ඒක හදා ගන්න පුළුවන් අපිට. ඒක තමයි සහසන්ධියයි කියන්නේ. සියලුම කලාපයට පොදුවේ ඒ චූටි රාජ්‍යයන් සියල්ලටම බලපාන පොදු කරුණු වන ආරක්ෂාව, විදේශ කටයුතු, මූල්‍ය කටයුතු වගේ දේවල් වල එකට එකතු වන අතර එසේ නොවන තත්ත්වයන් තුළ වෙන වශයෙන් ක්‍රියාත්මක වීම තමයි සහසන්ධියයි කියලා කියන්නේ. ඒතර සහසන්ධිය ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒකීය ක්‍රමයක ඉතින් මධ්‍යමාණ්ඩුනේ කොහොමදත් බලගත්තු සංධීය ක්‍රමයක් මොන ක්‍රමයේ වුණත් ඇමරිකානු සංධීය ක්‍රමයේ වුණත්
ඉන්දියාවෙත් එහෙම සංධීය ක්‍රමයක බලගත් වන්නේ මධ්‍යමාන. සංධීය ක්‍රමයක ප්‍රාන්ත තිබ්බට බලගත් වන්නේ මධ්‍යමානකුයි. සහ සංධීය ක්‍රමයක බලගත් වන්නේ ප්‍රාන්ත. පැහැදිලිද? සහ සංධීය ක්‍රමයක බලගත් වන්නේ ප්‍රාන්ත. ප්‍රාන්ත මත තමයි සහ සංධීය ක්‍රමයේ පවතිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සහ සංධීය ක්‍රමයක මධ්‍ය මත නෙවෙයි පදනම් වෙන්නේ ප්‍රාන්තවල ඒ එකගත්වයේ මත. එහෙනම් සහ සංධීය ක්‍රමයේ තියෙන ලක්ෂණයක් තමයි දුර්වල මධ්‍යමාණ්ඩුවක් සහ ශක්තිවන්ත ප්‍රාන්ත දක්නට ලැබීම. දුර්වල මධ්‍යමාණ්ඩුවක් සහ ශක්තිවන්ත ප්‍රාන්ත දක්නට ලැබීම සහ සංධීය ක්‍රමයේ මූලික ලක්ෂණය. පැහැදිලිද? ඒ අනුව සහ සංධීය ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න බෑ කියන එක මෙතන ඉන්න සියලු දෙනාටම තේරෙනවා ඇති. හේතුව තමයි දැන් අපි හිතමුකෝ ඕගොල්ලෝ ගෙදර අම්මයි අප්පච්චි තමයි ගෘහමූලික ලොක්කෝ. දරුවෝ ඉතින් ප්‍රාන්ත වගේ අම්මයි අප්පච්චි මධ්‍යම ආණ්ඩුව. මම කියන්නේ සංධීය ක්‍රමය. හැම ප්‍රාන්තයක්ම අවිවා අම්මයි අප්පච්චි දරුවෝ අවිවා අම්මයි අප්පච්චි බලේ තියෙන. මෙහෙම ගෙදර අම්මයි අප්පච්චි නෝන්ලි. එයා දුර්වලයි. දරුවෝ ටික තමයි ලොකු සීනි. අම්මා වැඩ කරන්න ඕන දරුවෝ කියන විදිහට මම කියන ඕගොල්ලෝගේ වයසේ. තාත්තා වැඩ කරන්න දරුවෝ කියන විදිහට. තාත්තා කොහරි හවස යන්න ඕන. මේ රෑ කොහෙන්ද? ඉන්න ගෙදර. ගුටි කන්න නැතුව ඉන්නවා තාත්තා ගෙදර කියලා පොඩි එකා කියනවා. අම්මට අම්මා යන්න කන්න කතා කරගෙන ඕපදු කියලා ඉන්නවා. එහෙමුණු තියෙයිද මේක? එහෙම වෙලාවක තාත්තා ටික දවසක් ඉවසයි. මේක බැරි තැන දරුවෝ ගෙලවලන්ට වපියෙන් හරි කොටනවනේ. ඒක නිසා දෙමව්පියන්ට වඩා දරුවෝ බලගත්ු නම් දීර්ඝකාලීනව ඒ පවුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වගේ මධ්‍යම ආණ්ඩුවට වඩා ප්‍රාන්ත ශක්තිවන්ත නම් මේක ඉතා කෙටි කාලීනයි. මේක ඉතා කෙටි කාලීනයි. පැහැදිලිද? ඒ නිසා සහ සංධීය ක්‍රමයක් දීර්ඝකාලීනව පවතින්නේ නැහැ. සහ සංධීය ක්‍රමයක අර ප්‍රාන්තවලට විශේෂයෙන් තියෙනවා ස්වයං නිර්ණ අයිතිය කියලා එකක්. ස්වයං නිර්ණ අයිතිය කියලා එකක් දක්නට ලැබෙනවා. ස්වයං නිර්ණ අයිතිය කියලා කියන්නේ අර කියපු කුඩා ස්වාධීන රාජ්‍යයන් වලට කැමතිනම් එක රටක් හැටියට මධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. බැරි නම් වෙන් වෙලා යන්න පුළුවන්. කැමතිනම් එකට එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්තම් වෙන් වෙලා යන්න පුළුවන්. ඒක තමයි ස්වයං නිර්ණ අයිතිය කියලා කියන්නේ. එතකොට මේ මහත්කරුන්ට නෝනාවරුන්ට පැහැදිලි ඇති මේ සහ සංධීය ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මධ්‍යම ආණ්ඩුවට වඩා ප්‍රාන්ත ප්‍රබල නම් බලගත් නම් ඒක ඉතා කෙටි කාලීන ප්‍රයත්නක් තියෙන එකක්. පැහැදිලිද? ඉතින් සහ සංධීය ක්‍රමය ඇත්තටම ගෙඩි පිටින් දැන් නැහැනේ. ශ්‍රීස්ථාන්තේ තියෙනවා අපි කතා කරමු. සහ සංධීය ක්‍රමයේ තියෙන තිබ්බා ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ 1787 දී මේ අද තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදෙනවා. 1776 දී ඇමරිකන් නිදහස් සටන දියත් වෙනවා. ඇමරිකන් නිදහස් සටනේ ඉඳලා 1787 වෙනකම් එහි තිබ්බේ කුඩා රාජ්‍යයන් 13ක්. මෙන්න මේ කුඩා රාජ්‍යයන් 13ම තමන්ගේ පොදු සතුරා වන බ්‍රිතාන්‍යයට එරෙහිව අරගලයක් කළා. 1776 දී දිනුවා. ඒක තමයි ඇමරිකන් නිදහස් සටන කියලා කියන්නේ. මේ ඇමරිකන් නිදහස් සටනෙන් පස්සේ මේ රාජ්‍යයන් 13 කල්පනා කරනවා තවදුරටත් ආක්‍රමණ එන්න ඉඩ තියෙනවා බ්‍රිතාන්‍යය. එයාගේ ආර්ථික වර්ධනය, පොදු සතුරා හඳුනාගෙන ආරක්ෂාව, විදේශ සම්පත්තා පවත්වාගෙන යන්න එකට එකතු වෙනවා. එකට එකතු වෙලා ක්‍රියාත්මක කළේ මේ කාලය තුල සහ සංධීය ක්‍රමය.
ඒත් 1787 වෙනකොට ඒ සහසන්ධි ක්‍රමය ඉවත් කරලා කෙලිම සංධීය සම්භවි සංධීය රාජ්‍යයක් නිර්මාණය කරනවා. ඔය කැනඩාවෙත් අද තියෙන ආණ්ඩු ක්‍රම වස්තාව පවතින ඉස්සෙල්ලා දක්නට ලැබුණේ සහසන්ධීය ක්‍රමය කැනඩාව. ඒ වගේම ශ්‍රී ලාංකේය ආණ්ඩු ක්‍රමය අදත් සහසන්ධීයයි. ශ්‍රී ලාංකේය අදත් ආණ්ඩු ක්‍රම වස්තාව සහසන්ධීය හැටියට දැක්වාට ප්‍රායෝගික වශයෙන් සහසන්ධීය ක්‍රමයක් ඉතින් නැහැ. ඒනොට ඉතින් ශ්‍රී ලාංකේය සහසන්ධීය ක්‍රමයට උදාහරණයක් හැටියට. විභාගයට ඉස්සරක් හොව සහසන්ධීය ක්‍රමයේ පවතින රාජ්‍යයන් දෙක කියලා තිබෙ දෙකක් දක්වනවා. එතන ශ්‍රී ලාංකේය අද වෙනකොට ප්‍රායෝගික වශයෙන් එහෙම ගෙඩි පිටින් සහසන්ධීය ලක්ෂණ නැහැ. ඒත් ව්‍යවස්ථාව තුළ ඒ සහසන්ධීය කාර්ය එහෙම තියෙනවා. ඒතර කවුරු හරි හයි ව්‍යවස්ථාව ඉතින් වෙනස් කරලා අපිට උවමනාවක් නැහැනේ. ඒගොල්ලොන්ට ප්‍රශ්නේ නැත්තම් අපි එච්චර දගලන්න ඕනේ නැහැ. ඒ රටේ ඒක සහසන්ධීය කියලා තිබ්බද සංධීය වුණාද කියන එක අපි ප්‍රශ්නයක් කරගත්තට ඒ රටේ මිනිස්සුන්ට ඒක අවුලක් නැහැ. ඒ ඉස්සේ පවත්වාගෙන යනවා. ඉතින් ගෙඩි පිටින් අද ශ්‍රී ලාංකේය සහසන්ධීය ක්‍රමයක් නැති වුණත් ඒ රටේ කැන්ටන් වලට වෙනත් රටවල් වලට වඩා කැන්ටන් වලට සහ පළාත් පාලන ආයතන හැටියට සලකන කොමියුන වලට සුවිශේෂ බලතල පද්ධතියක් තිබෙනවා. ඒක නිසා තමයි ශ්‍රී ලාංකේය හවුල් පාලනය සහ ස්වයං පාලනය කියන කරුණු දෙක ඒ ව්‍යවස්ථාව පදන දෙක මත ඒ ව්‍යවස්ථාව පදනම් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සේරම එකට එකතු වෙලා කැන්ටන් ටික එකතු වෙනකොට හවුල් පාලනය වෙන වෙනම ක්‍රියාත්මක කරනකොට ඒ ප්‍රාන්ත හැටියට කැන්ටන් හැටියට ස්වයං පාලනය. ඔන්න ඕක තමයි සහසන්ධීය ක්‍රමයේ හැටියට සලකන්නේ. ටියුට් එකේ විස්තර තියෙනවා. ඔන්න අපිට ආණ්ඩු වර්ග කිරීමේ මූලික ආකෘති දෙකයි. එකක් ස්වාධිපත්‍ය බලය බෙදීම අනුව. ඔන්න අපි දැන් කතා කළා ඒකීය විස්තරාත්මක කතා කළා, සංධීය විස්තරාත්මක කතා කරා, අර්ධ සංධීය විස්තරාත්මක කතා කළා, ඔන්න සහසන්ධීය. ඒ සේකම දාලා ටියුට් එක තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විධායක බලය හසුරුවන ආකාරය. නැත්තම් විධායකයේ ස්වභාවය අනුව ආණ්ඩු වර්ග කිරීම. එතනදී අපිට කැබිනට් ආණ්ඩු, ජනාධිපති ආණ්ඩු, මිශ්‍ර විධායක, ඒකතන්ත්‍ර කියන වර්ග හතර කතා කරගන්න තියෙනවා. ඊට වයිතා ඕනකමින් කියන්න ඕන අපිට ඔය පස්සේ සෝල්බරි ව්‍යවස්ථාව 72 78 වගේ කතා කරන්නත් මේක අවශ්‍ය වන නිසා ඒකට හොඳින් සම්බන්ධ වීම අත්‍යවශ්‍යම වෙනවා. හොඳයි, ඊළඟ දවසට අපි ඒ විධායකයේ ස්වභාවය අනුව ආණ්ඩු වර්ග කිරීම කියන එක කතා කරගමු. සමුදට රයිට්.